ගෝඨාභය විතරක් නෙමෙයි බිත්තියට හේතු වෙලා ඉන්නේ. ඔය ඇවිල්ලා ඩෙඟා නටන ඔක්කොම මේ හැම එකාටම මේකේ කොනක් තියෙනවා. ඒ සලේ හින්දා නෙමෙයි දඟලන්නේ. සලේ මොකෙද්ද? යමු ආච්චිව බිල්ලට දීපු එවුන්ට සලේ කියන්නේ මොකෙද්ද? අනේ ඒ වගේ අදම පාදඩ පවුලක් වනචර පවුලක් රාජපක්ෂලා කියන්නේ. භික්ෂූන් වැඩි නැහැ. භික්ෂූන් වහන්සේ නෙමෙයි. ඒ රාජපක්ෂ නිකායේ කහකඩ රැළයි. රාජපක්ෂ නිකායේ අපි ඔය ගොමාට විමල්ට සරත් වීරසේකරට කොම්බු වීරයට මුන් ටිකට කියන්නේ වරෙල් අපිත් එක්ක යන්න කොච්චි කඩේ කටුවා පිටියට මිනිස්සු ගැන බලන්න තෙතමනයක් ගැන කතා කරනවා රෙද්ද අධිකරණ නියෝගයක් ගෙනල්ලා කන පැලෙන්න ගහලා එලවන්න ඕනේ මුන්ව කඩලා දාන්න මුන්ගේ මේ අට්ටාල ටික අනුර කුමාර සහෝදරයාට කියන්නේ අපි කියන්නේ අගෞරව කරන්න එපා රණවිරුවන්ට මේ ඇවිල්ලා බියගුල්ලෙක් හීකනලෙක් මේ කොන්ත්‍රාත්කාරයෙක් දැන් අපි දැක්කා ඊයේ එක රැයකින් අර සලේ රණවිරුවා කිව්ව එක රැයකින් නැති වුණා. අපි කියන්නේ සලේ රාජපක්ෂ විරුවෙක්මයි කියලා ඔප්පු කළා. අපි නෙමෙයි. ඊ ඇවිල්ලා හිටපු කට්ටිය දැක්කහම ඊ යන මිනිස්සුත් බැන යන්න ගියා. බස් එකේ යන මිනිස්සුත් බයිනවා. කවුද හිටියේ? ගෝමා, විමලේ, සරත් වීරසේකර, අර ජයන්ත වීරසේකර, අර පොට්ටුවේ මාධ්‍ය ප්‍රකාශක, අර ගෝඨාභය පිස්සු ගෝඨාභයගේ ලේකම මේ ටික දැක්ක ගමන්ම මේ රටේ මිනිස්සු දැනගත්තා අනිවාර්යයෙන්ම සලේ කියන්නේ ගෝඨාභයගේ ඉත්තේ ගෝඨාභයගේ කොන්ත්‍රාත්කාරයෙක් කියන එක. ගැලෙව්වා මේ දක්වා. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ ලංකාවේ යුද්ධයක් ඉවරනාට පස්සේ යුනිෆෝම් දාගත්ත ඒ යුද හමුදාවට ගිය ඒ අය සම්බන්ධයෙන් ගෞරවයක් තිබ්බා. සාමාන්‍යයෙන් ගමේ අපි දන්නවා ගමේ කොල්ලෝ විශාල ප්‍රමාණයක් මිය ගියාම ඉතින් ඒ අය ගැන විශාල ගෞරවයක් මේ රටේ ජනතාවට තිබ්බා. ඒ අරයා කවුද මෙයා කවුද කියලා බැලුවේ නැහැ. කිව්වහම විශේෂයෙන්ම රාජපක්ෂලා මවලා දුන්නා මේ රණවිරුවා බුද්ධ්‍යාංශ ප්‍රධානිය. ඉතින් මේවා කිව්වහම මිනිස්සු හිතන් හිටියා. හැබැයි ඊයේ වැඩේපත් වුණා. ඊයේ දැක්කහම ඇවිල්ලා ඉන්න සෙට් එක ඇවිල්ලා සලේ වෙනුවෙන් කතා කරන්නේ මුන් ටික කිව්වහම අනිවාර්යයෙන්ම මිනිස්සු කියන්න ගත්තා සලේ කියන්නේ ගෝඨාභයගේ කුලී මිනිමරුවාමයි. අහයි දෙකක් නෑ එකේ කියලා. සලේ කියන්නේ ගෝඨාභයගේ කුලී මිනිමරුවාමයි. කොහේ හරි තැනක ගෝඨාභයත් මෙතන ඉන්නවා කිව්වා. මිනිස්සු දැන් කියන්නේ ඒකයි. 탁කෙටම මිනිස්සු කිව්වා ගෝඨාභයත් මේ කොනක ගෑවිලා ඉන්නවාමයි. ඇයි මේ ඇවිල්ලා ඉන්නේ ගෝඨාභයගේ කේවට්ටියෝ ටික. මේ ඇවිල්ලා දඟලන 25 30 අතර ඉන්න කවුද ඉන්නේ 25ක් 30ක් 30 වැඩි මුණොත් 50යි. උපරිමයෙන් 50යි. මේ ටිකේ ඉන්නේ. ඊයේ ඉන්නේ උන් අතර ඉන්නේ කවුද? මං අර කිව්ව සෙට් එක. කවුද? මේ හොඳට තිබ්බ යහපතට තිබ්බ රටක් යස අගේට තිබ්බ රටක් සුන්නත් දූලි කළා මේක බංකොලොත් කරපු අර පිස්සු ගෝඨාගේ කේවට්ටයෝ ටික ගෝඨාභයට කවි ලියලා පොත් ලියලා මොකද්ද රණවිරුවා කියලා ඔක්කොම ගහලා ඔක්කොම ගහන්න පුළුවන් හැම නාඩගමකම නටලා ගෝඨාභය ගෙනල්ලා අන්තිමේදී ගෝඨාභය රට බංකොලොත් කරන තැනට පත් කරපු මේ කේවට්ටයෝ ටික ගෝඨාභයත් එක්ක එකතු වෙලා රට බංකොලොත් කරපු කේවට්ටයෝ ටික උන් දැක්ක ගමන් මිනිස්සු දැනගත්තා මේ ඉන්නේ මේ රණවිරුවා කියේ පහුකා මේ කියපු එක මේ සලේ කියන එක අනිවාර්යයෙන්ම මේ ගෝඨාගේ කොන්ත්‍රාත්කාරේ අපි නම් දිගටම කිව්වේ මේ ගෝඨාභයගේ කුලි මිනිමරුවා කියලා මේ ගෝඨාභයගේ කුලි මිනිමරුවා කියන එක ඊයේ එක රැයකින් මිනිස්සු දැනගත්තා. ඉවරයි. අපි නෙමෙයි නැති කරේ. මේ රටේ මිනිස්සු නෙමෙයි නැති කරේ. මේ සට්ටම්බි ටික එකතු වෙලා මේ කුපාඩි ටික එකතු වෙලා සලේගේ රෙද්ද ගැලෙවුව ඔළුවෙම යුනිෆෝම් එක ගැලෙවුව ඔළුවෙම අපි දන්නවා මේ හිටි ඇටියෙම එක පාරටම මේ ඩෙඟා නටන්න පටන් ගත්තේ 25ක් 30ක් කර එකතු කරගෙන පාරේ රස්තියාදු ගහන්න පාරේ දඟලන්න පටන් ගත්තේ මේ ගෝඨාභයගේ නම කියවපු තැනින් විදේශ ගමන් තහනමට ලක්වුණු ගමන් අධිකරණ නියෝගය ලැබුණු ගමන්ම තමයි කට්ටිය නටන්න ගත්තේ. අපි දැක්කේ නැති අම්මලා තාත්තලා පුතාලා
නෑදෑයි ඔක්කොම 4 වර්ගෙම මේ සලය ගෙනවා. සලයේගේ 4 වර්ගෙම එනවා. ඉන්න ගත්තා. ඒ නිසා අනෙක් කාරණය තමයි ගෝඨාභය විතරක් නෙමෙයි විත්තියට හේතු වෙලා ඉන්නේ. ඔය ඇවිල්ලා දෙඟා නටන ඔක්කොම මේ හැම එකාටම මේකේ කොනක් තියෙනවා. මේ සලේ හින්දා නෙමෙයි දඟලන්නේ. සලේ මොකෙද්ද? සලේ මොකෙක්ද රාජපක්ෂ පවුලට තමන්ගේ ආච්චිවත් බිල්ලට දුන්නා නම්. දැන් අපි ඊයේ පෙරේද දැක්කේ. රාජපක්ෂ පවුලේ එක පුතෙක් ගිහිල්ලා කියනවා මගේ ආච්චිවත් නිදහස් කරන්න මාවත් නිදහස් කරන්න. යව ආච්චිව බිල්ලට දීපු එවුන්ට සලේ කියන්නේ මොකෙද්ද? තමන්ගේ දිවට දිව ගාගෙන හිටපු කජ්ජට වෙච්ච ඉරණම පේනවනේ. කජ්ජගේ ළමයාත් එක්ක කජ්ජව මරලා දැම්මේ. අනේ ඒ වගේ අදම පාදඩ පවුලක් වනචර පවුලක් රාජපක්ෂලා කියන්නේ. සලේ මොකෙද්ද? සලේ ගැන නෙමෙයි මේ. බය තියෙන්නේ මුන් ඔක්කොම බිත්තියට හේතු වෙලා ඉන්නේ. ඔක්කොම බිත්තියට හේතු වෙලා. ඒ නිසා තමයි ඊයේ රෑ මොනවා වුණත් මේ රටේ මිනිස්සු තේරුම් ගත්තා මුන් හැම එකාම මේ පාස්කු දින සිදු කරපු මේ ම්ලේච්ඡ මේ අදම ප්‍රහාරයට හැම එකාම සම්බන්ධයි කියන එක. ඔක අපි දිගටම කිව්වා. මුන් සම්බන්ධ වුණේ කොහමද කියලා අපි දිගටම කිව්වා. ඔය ඉන්න ගම්මා විමලයා සරත් වීරසේකර මුන් තමයි මේ ප්‍රහාරය සිදු වුණාට පස්සේ මේ රට කලබන්න මේ රටේ සමාජය ભેද බින්න කරන්න ජාතිවාදය අවුස්සන්න මේ ජාතිවාදය අවුස්සලා තමයි ගෝඨාභයව ගේන්න මිනි මරලා ජාතිවාදය අවුස්සලා මිනිස්සුන්ගේ ભેද බින්න කළා මුස්ලිම් මිනිස්සුන්ගේ බය ගන්නවලා මුස්ලිම් මිනිස්සුන්ගේ කඩවලට ගහලා ගිනි තියලා දේපොළ ගිනි තියන්නේ කියේ ඔය ගොම්මන් පිළයගේ ලේකම මදුමාද වරවින්ද කියන එක. දැන් ඉන්නේ වෙන රටක. එංගලන්තේ බේකරි එකද කොහෙද පාන් පුච්චනවා. ඔහෙ ඉන්නේ. උන් පැනලා ගියේ. උන් මේක ඇවිස්සුවේ. ඒක මිනිස්සු දැක්කා. දැන් මිනිස්සු තේරුම් අරගෙන තිනවා මුන් හැම එකෙක්ම මේකට සම්බන්ධයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ ඩෙගා නැටිල්ල බරපතල දෙයක්. මේ රටේ සිදුවුණු මේ මෑත ඉතිහාසයේ සිදුවුණු බරපතලම ඛේදවාචකයක්. එක දවසක මේ අහිංසකයෝ 300කට අධික ප්‍රමාණයක ජීවිත නැති වුණා. මේ අහිංසකයන්ගේ. දැන් ඒ බරපතල ඛේදවාචකය ගැන විමර්ශනයන් වෙන වෙලාවක්. අධිකරණ ක්‍රියාවලියක් සිදු වෙන වෙලාවක්. මේ අධිකරණ ක්‍රියාවලියට බාධා කරන එක. මේ කරන්නේ ඒක. මේ බාධා කරනවා අධිකරණ ක්‍රියාවලියට. මේ විමර්ශනයන්ට බාධා කරනවා. ඒ විමර්ශන නිලධාරීන්ව ඉලක්ක කරගෙන පහර දෙනවා. මේ ක්‍රියාදාමය කඩාකප්පල් කරන්න යනවා. බොරු ප්‍රචාරණයන් කරනවා. සමාජය උසිගන්නනවා. මිනිස්සු නාවත් එන මිනිහෙක් නෑ මේකට. අපි අර ඊයේ කිව්වනේ. අර ගොම්මන් පිළය දාලා තිබුණානේ මොකද්ද පෝස්ට් එක? හිතේ තෙතමනය බිඳුවක්වත් තෙතමනය තියෙන එකෙක් ඉන්නවා නම් සලේ බේර ගන්න වරයු කියලා. අපි කිව්වේ තෙතමනය බිඳුවක්වත් තියෙන ලංකාවේ මිනිහෙක් ඉන්නවා නම් මේ මස්වැද්ද බේර ගන්න අඩියක් තියන්න එපා කියලා. මොකද මේ මස්වැද්ද බේර ගන්න අඩියක් තියන්න එපා සහ ගහනවා. වැහිනේ තියෙන ගහනවා කියලා. මිනිස්සු ගියේ නෑ. මිනිස්සු අපි කියන්න කලින් මිනිස්සු දන්නවා. මුන්ගේ මූණු දැක්කහමම මුන් මේ රටට මහා විනාශයක් මේ රටට පිළලයක්. භික්ෂූන් වැඩි නැහැ. ඔය 4-5 දිනක් අපි දැක්කා. භික්ෂූන් වහන්සේ නෙමෙයි ඒ රාජපක්ෂ නිකායේ කහකඩ රැළ. රාජපක්ෂ නිකායේ මේ රාජපක්ෂ බේරගන්න ආපු උන් ටික. මේ රාජපක්ෂගේ කුලිහේවාය බේරන්න භික්ෂූන් වහන්සේලා එනවා. උන්වහන්සේලා වඩිනවද මෙතනට? මේ කුලිහේවායෙක් බේරගන්න. හැම කෙනාම දන්නවා එතකොට මේක දේශපාලන පක්ෂයක වැඩක්. මේ සලේ කියන්නේ දේශපාලන නියෝජිතේ. සලේ කියන්නේ දේශපාලනය කරපු මිනිහෙක්. රට රැකපු මිනිහෙක් නෙමෙයි. මේ කට්ටිය දැක්කහම පේනවනේ මිනිස්සු නෑ. ඔක්කොම ඉන්නේ අර කඩප්පුලි පොහට්ටුකාරයෝ ටික. බේබද්දෝ ටික. රස්තියාදුකාරයෝ ටික. කුණුහරුප කී අපි දැක්කනේ දඟලපු විදිය. ඔක්කොම දැක්ක මාධ්‍යවලින්. පට්ට කුණුහරුප කී. කුණුහරුප කීගේ රස්තියාදුකාරයෝ වගේ දඟලපු උන් ටික. එතන උන් පස්සේ යනවද මේ රටේ මිනිස්සු? මේ මුළු පවුලම වලදාලා තියෙන්නේ මේ රටේ මිනිස්සු. මේ වනචර පවුල වලදාලා තියෙන්නේ. උන්ගේ පස්සේ කවුද යන්නේ? මිනිස්සු මෙතන නැහැ. එසා අපි ආණ්ඩුවටත් කියන්නේ ආණ්ඩුවක් විදියට වැඩ කරන්න. උන්ට ඩෙගානටන් ඉඩ දෙනවද? මේ මුමේ අධිකරණ ක්‍රියාවලියට බාධා කරනවා. ඒ විතරක්ද? මේ මුන් අපි දැක්කා ඊයේ අර විමල් වීරවංශ කියන ගොබ්බයා
අර සලේගේ අම්මා කියලා කියනවා කවුද දන්නේ නැහැ. අම්මගේ ඔළුව තව අම්මේ අපිට දුකයි අම්මේ කිය. මුට කියන්නේ බොල වරෙන් කටුව පිටියට. කොච්චි කඩේට වරෙන්. අම්මලා තාම අඬන විදිය බලන්න. අවුරුදු 7 8 10 12 අහිංසක දරුවෝ. දරුවන්ගේ මස් කෑලි සවල් වලින් ගත්තේ. අපි ඇහෙන් දැක්කා. සවල් වලින් එකතු කළේ. කෑලි නෑ. ඔළුව එක තැනක අතපය එක තැනක. ඇස් එක තැනක. තමන්ගේ දරුවව බලා ගන්න බෑ අන්තිම මොහොතේදී වහලා. දරුවන්ට අම්මා තාත්තා හොයාගන්න බෑ. තමන්ගේ මුණුබුරු මිනිබිරියන් හොයාගන්න නෑදෑය හොයාගන්න බෑ. හිතවතුන් හොයාගන්න බෑ. මේ සාහසික අපරාධයක් කළේ. අපි ওই ගොමාට විමල්ට සරත් වීරසේකරට කොම්බු වීරයට උන් ටිකට කියන්නේ වරෙල් අපිත් එක්ක යන්න කොච්චි කඩේ කටුවා පිටියට මිනිස්සු ගැන බලන්න තෙතමනයක් ගැන කතා කරනවා රෙද්ද මේ රටේ මිනිස්සු 300 ගානකට වඩා මරලා මරපු එක අරකින්න මේ රටේ මිනිස්සු වෙනවද ඒ මස් වැද්දවරකින්න මේ රටේ මිනිස්සු පාරට බහිනවද මේ රටේ මිනිස්සු එහෙනම් මැරිලා ඉපදිච්ච සොම්බි වෙන්න ඕනේ අපේ රටේ සොම්බි නෑ ඒ නිසා තමයි පාරට බහැලා මුන් එලෙව්වේ එහෙම වුන්නේ නෑ මේ රටේ අපි කියන්නේ මේක මේ රටේ මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක් අපි ආණ්ඩුවට කියන්නේ ඒකයි ඒක ආගමක ප්‍රශ්නයක් නෙමෙයි ඒක ජාතික ප්‍රශ්නයක් නෙමෙයි අපේ ශිෂ්ටාචාරය පිළිබඳ ප්‍රශ්නයක් අපේ ශිෂ්ටකම පිළිබඳ ප්‍රශ්නයක් අපේ හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක් අපි ආණ්ඩුවෙන් අහන්නේ මොකද මෙච්චර බලන් ඉන්නේ මේ මිනිමරුවෝ ඇවිල්ලා මිනිමරුපේ උන් ඇවිල්ලා පාරට බහැලා 20 ගාණක් ගෙනල්ලා පාර වහගෙන ඉන්නකම් ආණ්ඩුව මොකද්ද කරන්නේ ආණ්ඩුව මොකද්ද කරන්නේ ආණ්ඩුව කාවෙනුවෙන්ද පෙනී ඉන්න ඕනේ මිනිමරුව මේ මිනිමරුවන්ට ඉඩ දෙනවද පාරවල් වහගෙන ඉන්න අධිකරණ නියෝගයක් ගෙනල්ලා කන පැලෙන්න ගහලා එලවන්න ඕනේ මුංග කඩලා දාන්න මුංගේ මේ අට්ටාල ටික මුං එලවලා දාන්න බැරියයි කවුද මුං මේ කාටද අගෞරව කරන්නේ මේ රටේ මිනිස්සුන්ට මේ 20 ගාණක් එකතු වෙලා මිනිමරුව ටික එකතු වෙලා මිනිමරන්න උදව් කරපු උන් ටික එකතු වෙලා ඒ මිනිමරුව බේරගන්න ඒ මහා මිනිමරුව බේරගන්න උගේ රාජපක්ෂ පවුල බේරගන්න මේ ගෝඨාගේ සට්ටම්බි ටික එකතු වෙලා මේ පාරවල් වහගෙන කාටද අගෞරව කරන්නේ මේ රටේ මිනිස්සුන්ට මේ වින්දිතයන්ට මේ අපරාධයෙන් අදට කායික සහ මානසිකව පීඩාවට ලක් වෙලා ඉන්න මිනිස්සුන්ට මේ අගෞරව කරන්නේ ආණ්ඩුව එකට ඉඩ දෙනවද අපි රජයෙන් අහන්නේ ආණ්ඩුවක් විදිහට වැඩ කරන්න පොලිසිය බාර ඇමතිවරයෙක්ගෙන් අහන්නේ ආණ්ඩුවක් විදිහට වැඩ කරන්න අනුර කුමාර සහෝදරයාට කියන්නේ මේ රටේ මිනිස්සු පෙළ ගැහුනේ මේ යුක්තිය වෙනුවෙන් මේ සාධාරණත්වය වෙනුවෙන් ශිෂ්ටකම වෙනුවෙන් මේක මේ රටේ මිනිස්සුන්ගේ සටනක් මේක පාවා දෙන්න එපා මුන්ට මේවා යට කරන්න දෙන්න එපා අපි එක්ක උපදේශක් දෙන්න සාමාන්‍යයෙන් අපි දන්නවා කැලේක විශාල ප්‍රමාණයක් ගස් තියෙනවා පරිසරයට හිත ඇති ගස් අති විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම ඒ අතර තියෙනවා පරිසර පද්ධතිය විනාශ කරන විසගස් ඒ විසගස් වැවුනොත් එහෙම ඒ පරිසරයට හානියක් ඒ නිසා අපි කියන්නේ මේ සමාජයටත් හානියක් වෙන උන් කීප දෙනෙක් ඉන්නව නම් උන් මුලින් උපුටා දමන්න ඕනේ සමාජය වෙනුවෙන් යහපත වෙනුවෙන් අනුර කුමාර සහෝදරයාට කියන්නේ ඒක පොඩ්ඩක් හිතට ගන්න මේ 4-5 දෙනෙකුට 35කට 40කට පාරට බහැලා මේ සමාජය විනාශ කරන්න දෙන්න බෑ මේ සමාජය උසිගන්නන්න දෙන්න බෑ මේ රටේ මිනිස්සුන්ව විහිළුවට ලක් කරන්න බෑ මේ විහිළුවට ලක් කරනවා මේ රටේ මිනිස්සුන්ව විහිළුවට ලක් කරනවා මිනිමරුවන්ට පුරවන්ද පාරට බහැලා මේ වින්දිතයන්ව විහිළුවට ලක් කරන්න එසා රජය මේකට ඉඩ තියන්න එපා අයි තව දවසක් උන්ට මේ අට්ටාල ගහගෙන ඉන්න දෙන්න එපා මොකද්ද මේ වැඩේ අපි මේ රටේ ජනතාවටත් කියනවා ආදරණීය ජනතාවට අයි මුන්ට ඉඩ තියන්න බෑ පාරට බහැලා එලෝපු කාලකන්ණි මිනිමරුවන්ට 4-5 දෙනෙක් එකතු කරගෙන ඇවිල්ලා පාරවල් වල රඟපාන්න දෙන්න බෑ. රඟන්න දෙන්න බෑ.
මේකට අපි උත්තර දෙන්න ඕනේ. ආණ්ඩුවට බැරි නම් ජනතාව උත්තර දෙන්න ඕනේ. ආණ්ඩුව අපි රජයට කියන්නේ මේ බබා උක්කුම් දාන්න එපා. 4ට නවල 2ට නවල උන්ව නලවන්න එපා. මේ රටේ මිනිස්සුන්ට තියෙනවා ජීවිතයක්. අපේක්ෂාව. බලාපොරොත්තුවක්. මේක සටන. මෙච්චර දුරට ගෙනල්ලා මුන්ට පුළුවන් ද මේක යට ගහන්න. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර රජයක් විදියට ගන්න. රජයක් ආණ්ඩුවක් විදියට ක්‍රියා කරන්න. ආණ්ඩුවක් විදියට ක්‍රියා කරන්න. දැන් බලන්න අපි දැක්ක දැන් මාස 2 3 7 5 6කට කලින් දවස ගානේ මිනි මරනවා. පාතාලයේ කියන 3 4 දෙනෙක් මරනවා. මම මේ හිතන්න කියන්නේ. මේ මිනිමරුවා ඇතුළට දැම්මට පස්සේ මේ මස් වැද්ද ඇතුළට දැම්මට පස්සේ අදවන විට කිසිම ඝාතනයක් නැහැ. වෙඩි තැබීමක් නැහැ. තනතන මිනිමරුන් නැහැ. මතක තියාගන්න මේ මිනිහා මේ රටේ ආරක්ෂාවට අන්තරාදායක මිනිහෙක්. සමාජයට අන්තරාදායක මිනිහෙක්. මේ මිනිස්සයා රණවිරුවෙක් නෙමෙයි ත්‍රස්තවාදියෙක්. මේ ට්‍රිපොලි ප්ලැටූන් එක හදාගෙන ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකතු වෙලා ට්‍රිපොලි ප්ලැටූන් එක හදාගෙන ඒ ප්ලැටූන් එකට ගත්තේ පිල්ලයන්ගේ 2000ක් විතරයි කරුණම්මාන්ගේ කල්ලි හදාගෙන මේ සමාජයේ විරුද්ධවාදීන් රාජපක්ෂලාට විරුද්ධවාදීන් රාජපක්ෂලා වෙනුවෙන් මරපු එක කළේ. මාධ්‍යවේදීන් මරපු එක කළේ. අතුරුදහන් කිරීම කළේ. තරුණයෝ මරපු එක කළේ. අතුරුදහන් කරපු එක කළේ. මේ මස්වැද්දා ත්‍රස්තවාදියෙක්. එසම් මේ ත්‍රස්තවාදියා එළියේ ඉන්න එක කොහොමත් රටට අහිත කරයි, සමාජයට අහිත කරයි, ජාතික ආරක්ෂාවට අන්තරාවක්. එසයි එළියට දාන්න හිතන්න එපා. එළියට දාන්න හිතන්න. මේකට තමයි කිව්වේ විසගස් තියනවා නම් නසන්නම ඕනේ. ඒවට උත්තර දෙන්න ඕනේ. ඒක තමයි ජනතාවාදී රජයක වගකීම. මේ ජනතාව කියන්නේ මේ ජනතාවගේ අභිලාෂය සටන. එනිසා අපි විශ්වාස කරනවා ඔය 30 40ක් 4 5ක් එකතු වුණාට මේක ජනතාවගේ සටන තවත් තීව්‍ර වෙනවා මිසක ජනතා සටන යට වෙන්නේ නැහැ. මේ ජනතා සටන ඒ වෙනුවෙන් හැමදාම අපි සටන් කරනවා. අපි කියන්නේ ජනතාවට අපි අවදීන් හිටිය යුතුයි. අපිට අවශ්‍ය නම් අපි නැවත වතාවක් පාර අල්ල ගන්න ඕනේ. මේ මහ පාර අල්ල ගන්න ඕනේ. අවශ්‍ය වුණොත් රංගපානවා නම් නාඩගම් නටනවා නම් මිනිමරුවන් ඉවත් කරන්න වනචරයන් ඉවත් කරන්න ජනතාව සූදානම් විය යුතුයි. අපිත් වදහිංසනයට විරුද්ධයි. මතක තියාගන්න මේ වදහිංසන මේ වදකාගාර නීති ගෙනාවේ කවුද? මේ වදකාගාර හැදුවේ කවුද? අපේද? ඔය සලේලා තමයි ඕව හැදුවේ. අර අපේ කියමනක් තියෙනවා Tamanට විදතරා ගන්න බැරි දේවල් අනුන්මත පටවලා ඒ වයින් සතුටු වෙලා අන්තිමේදී ඒවා Tamanට ආවට පස්සේ කෙන්දිරි ගාලා වැඩක් නැහැ. සහෝදර එහෙමයි. Tamanට ආවට පස්සේ කෙන්දිරි ගාලා වැඩක් නැහැ. ඒ නිසා තමයි අපි ඒ වටිනාකම් වෙනුවෙන් සටන් කළේ. මතක තියන ආණ්ඩුව හෙට ඉන්න වෙන ආණ්ඩුවක් ඉන්න පුළුවන් අද වෙන ආණ්ඩුවක් ඉන්න පුළුවන්. හැබැයි මේ නීති ගෙනාවේ කවුද? මේ වදකාගාර හැදුවේ කවුද? මේ වදකාගාරවල දීපු දඬුවම් අර ශිෂ්‍ය නායකයෝ කියන්නේ. අර ශිෂ්‍ය නායකයෝ කියන්නේ. ඒ වදකාගාරවල විඳපු දඬුවම්. ඉතින් කාමරේ කැරපොත්තෙක් ඉන්නවනම් කාමරේ මීයක් ඉන්නවනම් ඒකට මේ පාරක් අල්ලගෙන දඟලලා වැඩක් නැහැ. මේක ආයතනයට කියන්න ඕනේ. අනික මේ කැරපොත්තෙක් මීයක් දැක්කහම සුළුදිය පිට වෙන එක යුද්ධ කෙරුවයි කියලා විශ්වාස කරනද අපිට කියන්නේ? කැරපොත්තෙක් මේ මීයක් දැක්කහම යුද්ධ මේ සුළුදිය පිට වෙන එකෙකුට හීන පේන එකෙකුට බය හිතෙන එකෙකුට රණවිරුවෙක් කියන්නේ. එහෙම වුණොත් එහම අපේ කොල්ලෝ කෙල්ලන්ට මොකක්ද කියන්න වෙන්නේ? අපේ මේ අත්පය හිස් මස් ඇස්ලේ ඔක්කොම දන් දීලා දවස් මාස ගණන් අර අවුවේ වේලි වැස්සේ තෙමි කැලෑවලට වෙලා යුද්ධ කරපු කොල්ලන්ට මොකද්ද කියන්නේ? අපි කියන්නේ අගෞරව කරන්න එපා රණවිරුවන්ට. මේ ඇවිල්ලා බියගුල්ලෙක් හීකනලෙක් මේ කොන්ත්‍රාත්කාරයෙක්. කොන්ත්‍රාත්කාරයට රණවිරුව කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ දිව නැමෙන්නේ නැහැ. නිසා ආයතනික ප්‍රශ්න තියෙනවා නම් ඒ ආයතන ස්ථාපිතයත් එක්ක විසඳාගත යුතුයි. අපි විරුද්ධයි. මතක තියාගන්න ඕනෑම වදහිංසනයකට අපි විරුද්ධව සටන් කරද්දී අපිට කිව්ව ඉඳගෙන ඔය වීරෙලා ඔය ගොමාලා වීරවංශලා කිව්වේ
මේවා මේ නීති ගේනකොට මානව හිමිකම් ගැන කතා කරනකොට අපිව විත්තියට හේතු කරේ ඩොලර් කාක්කු කියලා එන්ජිஓ කාර්යෝ කියලා. ඒක උන්ටාවම දැන් ඔක්කොටම කියනවා. අපි හැමදාම පෙනී හිටියා මේ රටේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් ඒ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අපි මේ ත්‍රස්තවාදීකට ඕන විදිහට මේ අධිකරණ ක්‍රියාවලියට බාධා කරනවට මේ අධිකරණ ක්‍රියාවලිය හරවනවට මේ ඒ ප්‍රශ්නේ නෙමෙයි ඔය සහෝදරයා අහන ප්‍රශ්නේ නෙමෙයි මුන්ට තියෙන්නේ මුන් බය වෙලා දඟලනවා මේ ගෝඨාභය රාජපක්ෂ මේකේ ගෑවිලා ඉන්නවා. ඒක නම කියවිලා තියෙනවා. මේ ඒකට තියෙන බය. සල්ලේට මොකද අෂ්ට කරත් ප්‍රශ්නයක් නෑ. මහා එකා කෑලා මලත් සල්ලේක මරුණට උන්ට ප්‍රශ්නයක් නෑ. සල්ලේට මහා එකා ගහපන් කියලා කියන්නේ කොයි වෙලේ හරි. පිස්සුද? සල්ලේව ජීවත් කරවන්න උවමනාවක් නෑ මුන්ට.